ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට අදත් ඔයාලව. අද මම හදන්න යන්නේ සමෝසා. අපි හැමෝම ආසයිනේ සමෝසා කන්න. ඉතින් ක්‍රිස්පියට රසට ගෙදරදීම සමෝසා හදන විදිය අද මගේ වීඩියෝ එකකින් බලන්න පුළුවන්. එහෙනම් අපි බලමු සමෝසා හදන විදිය. මුලින්ම මම සමෝසා ෆිලින් එක හදන්න යන්නේ. ඉතින් භාජනයකට තෙල් මේස හැඳි දෙකක් දාලා තෙල් ටික රත් වීගෙන එනකොට ඒකට සූදුරුයි, කොත්තමල්ලි කුඩුයි, ගරම් මසාලා කුඩුයි, මිරිස් කුඩුයි, කහ කුඩුයි එකතු කරගන්නවා. ඔයාලා සැරට කන්න කැමති නම් තව මිරිස් කුඩු හරි ගම්මිරිස් කුඩු හරි එකතු කරගන්න. දැන් මම මේකටම ඉඟුරු පේස්ට් එකයි සුදුලුණු පේස්ට් එකයි එකතු කරගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයේ ලුණු ගෙඩියක් පුංචි කොටු හැඩයට කපලා ඒ ටිකත් එකතු කරගන්නවා. දැන් ලුණු ටික මැලවිලා හොඳ සුවඳක් එනකොට අපි තම්බල පොඩි කරගත්තු අල ටික එකතු කරගන්නවා. අල ටිකත් එකතු කරාට පස්සේ මම දැන් ග්‍රීන් පීස් ටික එකතු කරනවා. මම මේ එකතු කරන්නේ ෆ්‍රෝසන් ග්‍රීන් පීස්. මට ෆිලින් එකට ලුණු ටිකක් මදි වගේ මම තව ලුණු ටිකක් දාගන්නවා. ඊට පස්සේ මම මේකට දෙහි ඉස්ම ටිකකුත් දාගන්නවා. අන්තිමට මම මේකට කොත්තමල්ලි කොළ ටිකකුත් එකතු කරගන්නවා. මොකද ඒකෙන් වෙනම රසක් සමෝසා එකට එන හින්දා. ඔයාලට කොත්තමල්ලි කොළ නැත්නම් කමක් නෑ, නැතුව හදන්නත් පුළුවන්. ඒත් රසයි. දැන් සමෝසා ඩෝ එක හදන්න තමයි යන්නේ. ඉතින් ඩෝ එක හදන්න ගන්න භාජනයට පාන් පිටි, ලුණුයි, තෙලුයි එකතු කරලා අතින් මේ විදිහට කෑලි හිටින විදිහට කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි වතුර ටික ටික පාන් පිටි මිශ්‍රණයට එකතු කරගන්න ගමන් මේ විදිහට අනා ගන්නවා. මොකද සමෝසා හදන්න අපිට ඕන තද ඩෝ එකක්. ඒ හින්දා වතුර ගොඩාක් වැඩි කරගන්න එපා. ටික ටික වතුර දදා තමයි ඩෝ එක හදා ගන්න ඕන. දැන් ඔයාලට පේනවා මේ විදිහට තමයි ඩෝ එක මං හදාගත්තේ. දැන් පැය භාගයක් විතර අපි ඩෝ එක මේ විදිහට වහලා තියාගන්නවා. පැය භාගයකට පස්සේ මම ඩෝ එක මේ විදිහට සමාන කොටස් 4කට කපා ගන්නවා. ඊට පස්සේ මේ එක කොටසක් අරගෙන බෝලයක් වගේ හදාගෙන මේ විදිහට තුනී කරගන්නවා. හැබැයි ගොඩාක් තුනී කරගන්න එපා, සාමාන්‍ය ගානට තුනී කරගන්න.
මේ විදිහට තුනී කරගත්තු ඩෝ එක හරි මැදින් වෙන් කරගන්නවා. ඊට පස්සේ මේ එක කෑල්ලක් අරගෙන මේ විදිහට එක පැත්තක වතුර ගා ගන්නවා. දැන් වතුර ගාපු පැත්ත අනිත් පැත්තේ ඇලවෙන විදිහට මේ වගේ ගොට්ටක් විදිහට නවා ගන්නවා. ඊට පස්සේ මේ වගේ අතේ තියාගෙන අපි හදාගත්තු ෆිලින් එකෙන් ටිකක් දාගන්නවා. ගොඩාක් දාගන්න එපා, මේක ආයෙ වහන්න පුළුවන් විදිහට ඉඩ තියාගන්න. දැන් ෆිලින් එක දාලා මේ වගේ මම කරනවා වගේ වටේට වතුර ටිකක් ගාලා මේ විදිහට අලව ගන්න. ඊට පස්සේ මේ විදිහට අලවගත්තු පැත්ත ඉස්සරහට නැමෙන විදිහට තියන්න. මේ විදිහට ඔක්කොම සමෝසා ටික හදාගත්තට පස්සේ ගැඹුරු තෙලේ බෙදගන්න. ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න නැතුව සමෝසා ටික රන්වන් පාට වෙනකම් බෙදෙන්න දෙන්න. ඔයාලට මේ පේනා වගේ රන්වන් පාට වෙනකම් බෙදෙන්න දෙන්න ඕනේ. එහෙනම් මේ විදිහට සමෝසා හදලා රස බලන්න කොහොමද කියලා කැමති නම් මට කමෙන්ට් කරලා කියන්න. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ වීඩියෝ වලට කැමති නම් මාව subscribe කරන්න. like කරන්න, comment කරන්න, share කරන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න.